අයිබෝන් සුබ දවසක් සියලු දෙනාටම සාදරයෙන් පිළිගන්නවා ඩොගි ලංච channel එකට. අපේ channel එක subscribe කරලා යන්න. අද අපි කතා කරන්නේ අපි දැක්ක ඊයේ හරින් ෆර්නෑන්ඩෝ මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඔබට මතකයි 2019 ප්‍රාස්කෘ ප්‍රහාරය වෙලාවේදී එවකට ආණ්ඩුවේ හිටපු ඇමතිවරු සියලුම දෙනාම ඇවිල්ලා එක පෙළට වාඩිලා හිනහවෙවි බක්ක බකගා හිනාවී උද්දාමයෙන් පිනා ගිහිල්ලා තමයි ප්‍රාස්කෘ ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කරලා අපි දැක්ක ඒ වීඩියෝ පට තාමත් අපිට බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම රාජ්‍ය සේනාරත්න වජිර අබේවර්ධන වගේ മന്ത്രിවරු ඊට පස්සේ හරින් ෆර්නෑන්ඩෝලා අපිට මතකයි තාත්තා දන්නවා මේ ප්‍රාස්කෘ ප්‍රහාරය වෙනවා කියලා ඒකින්ද මට යන්න එපා කියලා ඒ වගේ ප්‍රකාශ නිකුත් කරා අපිට මතකයි හිනහා වෙවි ඔවුන් ප්‍රකාශ කරේ ඒ සිද්ධිය. ඊයේ අපි දැක්ක හරින් ෆර්නෑන්ඩෝ ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනවා අනුරට හොඳ වැඩේ, රටට හොඳ වැඩේ, පෝලිං වල හිටපුන්ට හොඳ වැඩේ කියලා හිනහා වෙවි. ඒ කියන්නේ උද්දච්ච කමින් හිනහා වෙවි කියනවා මේ පෝලිං ඇති වුණ එක හරි හොඳයි. දැන් අනුරට ගෙදර යන්න වෙනවා, පැනලා යන්න වෙනවා. ඒ වගේ දෙයක් නෑ. අපි උඹලට කියනවා අනුර පැනලා යන්නෙත් නෑ. රටට හොඳ වැඩක් නෙමෙයි මේක. රටට මේ ආපදාවක්, ලෝකෙට ආපදාවක් වෙච්ච එක රටට හොඳ වැඩක් නෙමෙයි. ඒ පෝලිං වල ඉන්න මිනිස්සුයොත් පව්. නමුත් අපි දන්නවා උඹලට තියෙනවා මාර ඇරියස් එකක්. ඒක තමයි උඹලට බලයක් දුන්නේ නෑ ජනතාව. උඹලා ඒ පෝලිං වල ඉන්න මිනිස්සු කාලෙන් කාලෙට දැන් මේ පාර එතන පෝලිම් වල 100ක් හිටියොත් 100ම NPP එකට ඡන්දය මිනිස්සු නෙමෙයි. නමුත් 60ක් 70ක් NPP එකට ඡන්දය මිනිස්සු. ඒ මිනිස්සුත් ඊට කලින් මාලිමාවට නෙමෙයි. ඒ මිනිස්සුත් ඊට කලින් උඹලට ඡන්ද දීලා තියෙනවා. මහින්ද රාජපක්ෂට ඡන්ද දීලා තියෙනවා. සජිත් ප්‍රේමදාස ඡන්ද දීලා තියෙනවා. එක පක්ෂ ඡන්දය මිනිස්සු. දැන් උඹලා ඒ මිනිස්සුන්ට හොඳ වැඩේ කියන්නේ මොකද්ද? හිනහා වෙවි හොඳ වැඩේ කියන්නේ උඹලට ඡන්ද උඹලා කියනෝනේ අපට උඹලා ඡන්ද දුන්නේ නැහැ. අපට රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරේ නැහැ උඹලා. නාමල් රාජපක්ෂ ඡන්ද දුන්නේ නැහැ උඹලා. දිලිත් ජයවීර දුන්නේ නැහැ උඹලා. අර පිනා වගේ ඉන්න ජෝකර් සජිත් ප්‍රේමදාස දුන්නේ නැහැ උඹලා ඡන්දේ. උඹලා දුන්නේ මේ කොහෙවත් ඉන්න අපේ පැලැන්තියේ නෝන වෙන දුප්පත් පැලැන්තියකින් ආපු අන්න මිනිහෙකුට දුන්නා. දැන් ඌ ජාතිපති කළා. දැන් මේ ලෝක යුද්ධයක් තිබ්බට අපදාල නැහැ. දැන් පෝලිං වල දැන් උඹලා ඉන්නවා. උඹලට තියෙන මාර ඇරියස් එකක්. මොකද්ද ඇරියස් එක? උඹලා පන්තිය නෙමෙයි. මම දන්නවා හරින් උඹ ක්ලබ් වලට යනවා. ක්ලබ් වලට ගිහලා කෙල්ලෝ උකුංග ආශ්‍රය කරනවා. කුඩු ගහනවා. හරිද? උඹලාගේ පැලැන්තිය වෙනයි. උඹලාගේ පැලැන්තිය වෙන පැලැන්තියක් කියලා අපි දන්නවා. අන්නේ පැලැන්තියට උඹලා ඡන්ද දුන්නේ නැහැ. ඒක නිසා අපට ඡන්ද දුන්නේ නැහැ. මේ බලය පවත්වාගෙන යන්න අපට බලය නැතුව බෑ. ආරක්ෂාව ඕනේ. අපට තෙල් ටික ඕනේ. අපට ඉන්න බෑ. මණික්කාරි කියන වගේ අපට ඉන්න බෑ මේ පෝලිං වල. මාලිමාවේ മന്ത്രിවරු ඇමතිවරු පෝලිං වල ඉන්නවා. අපි දැක්ක තව එකක් ඊයේ රලින්ද ජයසිරිට පෝලිමේ ඉඳලා ගහලා කියලා. ඔව් ගහන්න හරි පෝලිමේ ඉන්නවා උන්. හරිද? ගහන්න හරි පෝලිමේ ඉන්නවා. නමුත් ගහලා නෑ. මේ බොරු ප්‍රචාරය යවුණු උන්ට දැන් හදිසි නීතිය තියෙනවා. අනිවාර්යෙන් ඇතුළට දාන්න ඕන ඔය බොරු ප්‍රචාරය යවුණු උන්. මෙතන තියෙන කාරණේ මොකද්ද? ඊළඟට මේ ආණ්ඩුව හොඳ නැත්තම් උඹලට ඡන්ද දෙන්න ඉන්න මිනිස්සුන්ට තමයි උඹලා හොඳ වැඩේ කියන්නේ. නේ? දැන් සැපද කියලා අහන්නේ දැන් සැපද කියලා අහන්නේ මේ ආණ්ඩුව හොඳ නැත්තම් ඡන්ද දෙන්න ඒ උඹලට ඡන්ද දෙන්න ඉන්න ජනතාවගේ. ඒ කියන්නේ උඹලා උන්ට පව් කියන්නේවත් නෑ. උඹලා උන්ට කියන්නේ හොඳ වැඩේ කියලා. හේතුව තමයි මේ ආණ්ඩුවක් නැති වෙලේ උඹලා උන්ට හොඳ වැඩේ කියනවා නම් හරින් ආණ්ඩුවක් ආවට පස්සේ උඹලා උන්ට මොකද්ද කරන්නේ? උඹලා දැන් මේ ආණ්ඩුවක් නැතුව උන් මානසිකව තලනවා, මෙන්ටලි තලනවා. ආණ්ඩුවක් තිබ්බොත් උඹලා උන්ට කසපහර ගහනවා. කසපහර ගහනවා, පාස්කු පහර ගහනකම් හිටියා වගේ. 2021-22 මේ රට කඩා වැටිලා මිනිස්සු අනිත් රටවල් තමන්ගේ සංචිත ඩොලර් ප්‍රමාණය 130-40 වැඩි කරගන්නකොට උඹලා රට විනාශ කළා. රට සංචිත
රින පල්ලෙහාට රින රතු ලයින් එක යන්න තත්ත්වයටපත් කරපු උඹලා දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා ඩොලර් බිලියන 7ක් 8ක් සංචිත හදාගෙන රට කොහොම හරි මේ කළමනාකරණ කරන යනකොට උඹලට කාලේ ඇඳලා ඉන්න බෑ දැන්. උඹලට දැන් කාලේ ඇඳලා ඉන්න බෑ දැන්. ඒක තමයි ඇත්ත. මිනිස්සු පෝලිං වල ඉන්න මිනිස්සුන්ට පොඩි අසහනයක් ඇති. නමුත් උඹලා හිතන්න එපා මේ අසහනේ ලොකු මාර විදියට ගැම්මට ඇවිල්ලා ඒ කලින් තිබ්බ වගේ මිලියනයක් දෙකක් පාරට බහැලා මේ ආණ්ඩුව එලවන්න මේ තාප්ප පවුරු කඩාගෙන යන තත්ත්වයටපත් වෙයි කියලා. එහෙම ඒ බොළඳ හීනවල ඉන්න එපා. අපි දන්නවා උඹ සජිත් ප්‍රේමදාසත් එක්ක කවදාවත් උඹලා සෙට් වෙන්නේ නැහැ. උඹලා සෙට් එක තැනක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තැන තමයි නාමල් රාජපක්ෂ. උඹේ ඊළඟ නවාතන නාමල් රාජපක්ෂ. උඹලා යන්න බලන් ඉන්න එතෙන්ට. උඹ යන්නේ එතෙන්ට. හරිද? අපි දන්නවා දැන් අද වෙනකොට අර කපිල චන්ද්‍රසේන කියන නාම මේ මහින්දගේ මස්සිනා කියන එක කියලා තියෙනවා. මම පගාව ගත්තා. ඒකෙන් මිලියන 60ක් කෝටි 6ක් විතර මම දුන්නා මේ මහින්ද රාජපක්ෂට ඡන්දෙට. ඔය ඔක්කොම එක පෙළට යන්න ඉන්න උන්. උඹලා දන්නවා මේක කොහොමද පෙළ ගන්නවද? පෙළ ගත්තේ නැත්තම් අනාගතයක් නෑ කාටවත්. කාටවත් අනාගතයක් නෑ මේක පෙළ ගත්තේ නැත්තම්. පෙළන්න බෑ. පෙළන්න තියෙන මේ අවස්ථාවේ විතරයි එකම පෙළ ගන්න තියෙන අවස්ථාව. මේ අවස්ථාව පෙළ ගන්න බැරුවොත් උඹලා මේක පෙළ ගන්න බෑ. උඹලා දන්නවා ඒක. ඒක නිසා උඹලා ඒ කියන්නේ කොච්චර කරත් උඹලටත් බෑ මේක මේ සත්‍යයෙන් උඩට ගන්න. මොකද උඹලා දන්නවා උඹලා ඉන්නෙත් නැහැ මුන් එක්ක. කවුද එක්කද? උඹලා ඉන්නෙත් නැහැ සජිත් ප්‍රේමදාසත් එක්ක. මොකද ඒ උරු ඩෝබියෙක් නේ. උගේ තාත්තා උගේ කුලේ ඩෝබි කුලේ. අනිත් උන් ඩෝබි කිව්වට උගේ තාත්තා ඩෝබි කුලේ. උඹලා උට කැමතිත් නෑ. උඹලාගේ පරම්පරාව ඉන්න ඕනේ නිකන් රනිල් වික්‍රමසිංහල නාමල් රාජපක්ෂ වගේ පරම්පරාවකින් ඉන්න ඕනේ. ඒක නිසා අපි දන්නවා ඔතන වැඩි ප්‍රමාණයක් අතහැරලා අන්තිමට යනවා නාමල් රාජපක්ෂ ගාවට. ඒක නිසා අපි උඹලාට කියන්නේ ඒක බලාපොරොත්තු වෙන්න එපා. රටේ ජනතාව පෝලිං වල ඉඳලා හරි මේ අඩු ගානේ පොතක් නොකියපු මිනිස්සුත් දැන් දන්නවා. පොතක් නොකියන මිනිස්සුත් දැන් දන්නවා මේ රට මොකද්ද කොයි තත්ත්වෙට තිබ්බේ මොකද්ද වෙලා තිබ්බේ කියලා. සහ ලෝක තත්ත්වෙත් දන්නවා දැන් මේ මිනිස්සු. ලෝක තත්ත්වෙත් දන්නවා. ඒක නිසා උඹලට බෑ තවත් මිනිස්සුන්ව රවට්ටන්න. තේරුණාද? උඹලට බෑ මිනිස්සු රවට්ටන්න. මිනිස්සු රවටෙන්නෙත් නෑ. යම් කිසි ප්‍රමාණයක් මිනිස්සු වෙනස් වෙයි. නමුත් ඒක මේ ආණ්ඩුවක් පෙළන තත්ත්වෙ නෙමෙයි. ආණ්ඩුවක් පෙළන තත්ත්වෙ නෙමෙයි. ඒක නිසා රට කල්පනා කරගෙන යන වෙලාවේ උඹලා hina වෙවි මේ උද්‍යාමයෙන් කියනවා නම් හොඳ වැඩේ උඹලට කියලා ඒ උඹලගේ ඡන්දදී උඹලා කලින් උඹලා ඇමතිකම් කරන්න පත් කරපු උඹලගේ අගමැතිකම් කරන්න පත් කරපු නේ අපි දන්නවා රනිල් වික්‍රමසිංහ උඹලට කවදාවත් බලයක් ගන්න බැරි වුණා. මට එකක් කියන් රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකකම ගත්තාම මොන ඡන්දෙද දිනුවේ? කිසිම ඡන්දයක් දිනුවේ නැහැ. 2001 කොහොම ඡන්දයක් තිබ්බා. ඒකත් මාස ගානකට අවුරුද්දක විතර සීමා වුණා. කිසි ඡන්දයක් දිනුවේ නැහැ. හරිද? 2015 පිටින් එක ඇවිල්ලා ජනාධිපති වුණා. කවදාවත් දිනන්න බෑ. ඒ දිනන්න බැරි එකේ හොඳම එක තමයි සජිත් රනිල් කියන්නේ. ඒක නිසා උඹලට වෙනම ඇරියස් එකක් තියෙනවා. අර රම්බණ්ඩගේ කොල්ලා එහෙම දුප්පත් පවුලෙන් ආපු කොල්ලෙක් ජනාධිපති වෙච්ච එකේ මාර ඇරියස් එකක් තියෙනවා. ඒ ඇරියස් එක කවර කරගන්න තමයි උඹලා දැන් අර පෝලිං වල ඉන්න මිනිස්සුන්ට දැන් හොඳ වැඩේ කියලා කියන්නේ.